දැන් බලන්නකො කාපු ගමම්ම පුදපු යකා කියලා ළමා දිනේ දවසේ මොනරාගල ගුරුවරයෙකුට ගෙවුවා. මේ පනත ගේන්නත් කලින් මේ පනත ගෙනල්ලා කිව්වා අපි මේ පනත නැවතුවා කියලා ජනාධිපතිතුමා එදා අස්ගිරියේ අනුනායක හාමුදුරුවන්ට උත්සවයට ගිහිල්ලා කිව්වා අපි පනත ඕන නවත්තන්න. නවත්තනවා නම් මොන මගුලටද මේක ගෙනල්ලා දවසක් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා වියදම් කරලා ඉවරලා පනත නැවැත්තුවේ. එහෙම පනත් ගේන්න එපා. එහෙම රිවර්ස් කරන්න එපා. මේක රිවර්ස් කරන්න එකම හේතුව තමයි ආණ්ඩුවට බලපෑම් ආවා ගුරුවරුන්ගෙන් රටේ ජනතාවගේ විශාල බලපෑමක් ආපු හින්දා තමයි මේ පනත රිවර්ස් කරගත්තේ. මේ පනත ආපු දවසේ මොනරාගල ගුරුවරයෙකුට ගැව්වා. ළමයි කසිප්පු වගේ බිව්වා. ඒ වගේම අගමැතිතුමිය මම මේ කියන එක බදුල්ල මහවිද්‍යාලේ මේ ඉන්න කැබිනට් ඇමතිතුමාගේ පුතා ඊ-සිගරට් බීලා වුණා. ඊ-සිගරට්. ඕගොල්ලෝගේ පක්ෂ කැබිනට් ඇමතිතුමාගේ පුතා ඊ-සිගරට් බීලා ළමයි 4 දෙනෙක් එක්ක ඊ-සිගරට් කියලා අපිවත් දන්නේ නැහැ. සුයි සිගරට්ද මොනවද මගුලා. ඊ-සිගරට් බීලා අහුවෙලා තියෙනවා. කැබිනට් ඇමතිගේ පුතා ඊළඟට නියෝජ්‍ය ඇමති මේ මාර බදුල්ල මහවිද්‍යාලේ නියෝජ්‍ය ඇමතිගේ දුව ශිෂ්‍ය නායක මණ්ඩලයට ගත්තේ නැහැ කියලා අගමැතිතුමිය මානව හිමිකම් ගිහිල්ලා. ඊට පස්සේ ප්‍රින්සිපල් අසරණ වෙලා ශිෂ්‍ය නායකකමට අරගෙන. මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්ගේ මේ ඕගොල්ලෝගේ දුවෙක්. මේක තමයි අද තත්ත්වේ. ඉතින් කොහොමද මේ පනත් ගෙනල්ලා තමන්ගේ ළමයි හදාගන්න බැරුව ආණ්ඩුවේ ඇමතිගේ ළමයා හදාගන්න බැරුව කොහොමද මේ පනත් ගෙනල්ලා මේවා සම්මත කරලා ආණ්ඩුවක් ගෙනියන්නේ? ඉස්සලා ඒ ළමයි හදාගන්න කියන්නේ